අපි අද හදමුද ග්‍රීන් පීස් වලින් කරියක්. ග්‍රීන් පීස් 60 ග්‍රෑම් 150යි, අල ග්‍රෑම් 100යි, කැරට් ග්‍රෑම් 100යි, දී ලූණු, සුදු ලූණු, රම්පේ, කරපිංචා. ඒ ටික එපාර මේ ටෙම්පරාදුව සඳහා මේ ටික මේ හරි ගස්සලා තියෙන්නේ. මම ඒක වීඩියෝ එකේ යන අතරතුරේ කියන්නම්. මේ තියෙන්නේ මම පේස්ට් එකක් හදා ගන්නවා. ඒකට දාන්න ඕන කලබනා ටික. ඉස්සෙල්ලා අපි ග්‍රීන් පීස් ටික තඹගෙන ටිකක් වෙලා යනවනේ ග්‍රීන් පීස් තැම්බෙන්න. ඒක නිසා අපි මේක ඉස්සෙල්ලා තඹගෙන ඉමු. මම මේක ඉස්සෙල්ලා ප්‍රෙෂර් කුකර් එකට දානවා. මම ප්‍රෙෂර් කුකර් එකේ තමයි තඹගන්නේ. ඒක දාලා ඉවර වෙලා මම මේක ඉස්සෙල්ලා තඹ ගන්නවා. හරි මේ මම එහෙනම් මේක දැන් තඹ ගන්න හදන්නේ. මම ප්‍රෙෂර් කුකර් එකට දැම්මා. මේ අපි මේක තඹගෙන හරි ගස්සගමු වෑංජනේ. ග්‍රීන් පීස් ටික දැන් තැම්බිලි ඉවරයි. අපි බලමු මේක කොහොමද කියලා මේකේ තත්ත්වය. අපි මේක පෙරවගමු. හොඳට තැම්බිලා තියෙනවා යාළුවනේ. අපි දැන් මේකෙන් කරිය හදාගමු. හරි එහෙනම් මම හදාගන්න හදන්නේ දැන් මේ ග්‍රීන් පීස් කරියට ටෙම්පරාදුව. ඉස්සෙල්ලම ටෙම්පරාදුව හදා ගන්නවා. ඉස්සෙල්ලා මම තෙල් හැඳි 3ක් විතර දා ගන්නවා. දැන් තෙල් ටික රත් වෙලා තියෙන්නේ. මම ඒකට ඉස්සෙල්ලා අබ චුට්ටක් දා ගන්නවා. සුදු ලුණු ටිකක් දා ගන්නවා. ඒත් එක්කම ඉඟුරු චුට්ටක්, උළුහාල් චුට්ටක්, රම්පේ කරපිංචා, වේලච්චි මිරිස් කරලා, ලුණු ටිකක්, ඒ චුට්ට ටිකක් බෙදෙනවා. පාර කෑලි මිරිස් ටිකක්, තුන කහ හැඳි භාගයක්, කහ හැඳි කාලා, අවු මිරිස් පොඩි හැඳි භාගයක්, ලුණු හැඳි භාගයක්, එපාර මම ඒකට කැරට් දා ගන්නවා.
කැරට් කොටුවට කපලා තියෙන්නේ. පාර බීලුණු, සුදු ලුණු, රම්පි කරපිංචා, අල, මම ඒකටම තඹගත්ත ග්‍රීන් පීස් ටිකක් දාගන්නවා. මං අලයි මේ කැරටුයි ග්‍රීන් පීස් ආයි ටිකක් තැම්බෙන්න. වතුර කෝප් භාගයක් දාගන්නවා. දාලා මම ටිකක් වෙලා මේක වහලා තියනවා තැම්බෙන්න. මම මේකට පේස්ට් එකක් දාන්න හදන්නේ. ඒකට මම මේ හාල් චුට්ටක් පොඟවලා අරන් තියෙනවා. කරපිංචා ටිකක්, පියල් මිරිස් කරල් දෙකක්, පොල් හැඳි එකහමාර, සුදු ලුණු ගෙඩියක්, කුරුඳු ටිකක්, කරාබු නෙට්ටක්, සූදුරු ටිකක්, පොඩු හාල් ටිකක්, බීලුණු ගෙඩි භාගයක්. පොල් කිරි අරන් තියෙනවා අඩු කෝප්පයක්. අබ පේස්ට් එකෙන් ටිකක් දානවා. මේක පේස්ට් එක හරි ගස්සලා ඉවර වෙලා පොල් කිරි ටිකක් දාගන්න. අබ පේස්ට් එකෙන් තේ හැඳි කාලක් විතර වගේ දාලා හොඳට මේක බ්ලෙන්ඩර් කරගන්න. අපි දැන් බලමු මේ ග්‍රීන් පීස් කරිය කොයි වගේද කියලා. මේ හොඳට ආටෝප වෙන්න තැම්බිලා තියෙන්නේ. මම අර හදාගත්ත පේස්ට් එක තමයි මේ පේස්ට් එක තමයි පොල් කිරි දාලා මම ඒක දැන් මේකට දානවා. විනාඩි 5ක් 10ක් විතර හොඳට වහලා ටිකක් වෙලා තියෙනවා අපි. ලුණු චූට්ටක් මදි වගේ. මම ලුණු චුට්ටක් ආයි දාගන්නවා. දැන් හරි ග්‍රීන් පීස් කරිය මම ඒක වහගන්නවා. මේ බලන්නකෝ හොඳ උපුවට හොඳ ලස්සන පාටකට තියෙනවා. අපි දැන් ඉතින් මේක කන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මම හදාගත්ත ග්‍රීන් පීස් කරිය. ඕගොල්ලොත් මේ විදිහට හදාගෙන රස බලන්න. හරිම රසයි මේක. මේ මාව ෂෙයා කරන්න, මාව ෆලෝ කරන්න, මට කමෙන්ට් කරන්න. මේ වගේම රසවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඕගොල්ලන්ට බුදු සරණයි පරිස්සමින් ඉන්න.